ජේසු පීටයි ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අද මේ දවස තුල මේ යාඥාව අසන්නා වූ හැමෝවම බලවත් දේව වචනය සහ යාඥාවට ආදරෙන් පිළිගන්නවා. හලෙලුයා. අද දවසේදී ගීතාවලිය 23 වන පරිච්ඡේදයේ ඒ මහා දිව්‍යමය සැපයීම අත්දකින පිණිස මේ අසන්නා වූ ඔබ හැම කෙනෙක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේදී අපි පිළිගනු ලබනවා. නැවත වාරයක්. උන්වහන්සේගේ වචනය ජීවමානයි බලවන්තයි. ආමේන්. දෙමහොත් කඩුවටත් වඩා තියුණු ලෙස මේ වචනය කිඳා බහිනවා ඔබගේ ජීවිතයට. මේ අවසාන වනතුරු අසන්ට ඔබේ ජීවිතේ ඔබට අඩුපාඩුව තිබුණු හිස්ව තිබුණු ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නා වූ ඒ අත්‍යවශ්‍ය කාරණාවන් වලට උන්වහන්සේගේ දිව්‍යමය කරුණාව අනුභවය සහිත ඒ දිව්‍යමය සැපයීම අද දවසේ මේ ආඥාව තුලින් ඔබට ලැබෙන්නට යනවා. හලෙලූයා. ගීතාවලිය 23 වන පරිච්ඡේදයේ පළවන පදයේ සඳහන් වනවා ස්වාමින් වහන්සේ මගේ එඬෙරාය මට හිඟයක් නොවන්නේය. දෙවන පදය උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්නට සලස්වන සේක. නිශ්චල වූ දිය අසලින් මා ගෙන යන සේක. තුන්වන පදය උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යන සේක. හතරවන පදය එසේය මරණ සෙවන මිටියාවත මැදින් යන්නෙමු නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරෑටියෙන් මට සැනසිල්ල ලැබේ. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ. අද දවස ඔබ යහපත්ය. ඔබ බලවත්ය. ස්වාමිනී ඔබ වහන්සේ අපි හැමෝගෙම එඬේරානෝ නිසා අපි ඔබට ස්තුති කරනවා. අද දවසේ ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේට විවෘත වෙන්න. උන්වහන්සේ තමයි ඔබගේ එඬේරා. ඔබට අවශ්‍ය හැමදේම දෙන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙ සිටිනවා. උන්වහන්සේ කිසි විටකවත් ඔබේ ජීවිතය තුළ කිසි අඩුවක් වෙන්න තබන්නේ නැහැ. මේ වචනේ ප්‍රකාශ කරනවා මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේට ඔබගේ ජීවිතය විවෘත කරනකොට උන්වහන්සේ ඔබගේ අඩුපාඩු හැම දෙයක්ම පුරවන්ට යනවා. ඔබගේ අඩුපාඩු හැම දෙයක්ම සර්ව බලධාරී ජීවමාන දෙවිඳුන් සපයන්ට යනවා. අද දවස තුල ඔබ විශ්වාසයෙන් මේ යාඥාව අසන විට උන්වහන්සේ ඔබගේ සිතට සමාදානය දෙනවා. අද මේ වෙලාවේ ඔබගේ ජීවිතයේ සමහර අවස්ථාවල බයින් ගමන් කරනවා ඇති අඩුපාඩු නිසා අද දවසේ ඔබ බය වෙන්න දෙයක් නැහැ. අද දවසේ ඔබ කැළඹෙන්න දෙයක් නැහැ. මේ දෙවියන් වහන්සේ සිටිනවා ඔබට උපකාර කරන්නට. උන්වහන්සේට විවෘත වෙන්න. උන්වහන්සේගේ අභිමුඛය තුල රැඳෙන්න. උන්වහන්සේගේ අභිමුඛය තුල උන්වහන්සේව විශ්වාස කරන්නට. හලෙලූයා. ඔබගේ නාමයට ගෞරවය දෙනවා ජේසුනේ. ඔබගේ නාමයට මහිමය දෙනවා මගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ බලවත්. උන්වහන්සේ බලවත් දේ ඔබගේ ජීවිතය තුල දැන් කරමින් පවතිනවා. මේ යාඥාව තුල ඒ බලය, ඒ ආලේපය, මේ ගින්න ඔබගේ ජීවිතය තුල නිදහස් වෙනවා. උන්වහන්සේ තුල සිටින්න උන්වහන්සේ ඔබට පෙන්වන්නට යනවා බලවත් දේ. උන්වහන්සේ පෙන්වන්නට යනවා ඔබට අවශ්‍ය දේ. උන්වහන්සේගේ ආත්මය අද දවසේ ඔබව ප්‍රාණවත් කරන්නට යනවා. උන්වහන්සේගේම ආත්මය අද දවසේ ඔබට ශක්තියක් වෙන්න යනවා. ඔබට දැනෙනවා ඇති හිඟකම. ඒ අද දවසේ මේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඔබගේ ජීවිතය තුළ ඒ බලය පිරී ඉතිරී යනවා.
ජේසු ජීවමානව සිටිනවාද උපකාර කරන්නට අද දවසේ ඔබගේ ජීවිතය තුළ ඔබ බය වෙන්න එපා. ඔබ කැළඹෙන්න එපා. ඔබ තැති ගන්න එපා. සර්ව බලධාරී ජීවමාන ජේසු මේ දැන් ඔබව ස්පර්ශ කරමින් ඔබගේ ජීවිතය හැම අඩුපාඩුවක්ම පුරවලා ඔබගේ ජීවිතයට උන්වහන්සේගේ ආත්මය දැන් නිදහස් කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආත්මය දැන් මේ වචන අසන හැම දරුවෙක්ගේම ජීවිතය තුළ හැම කෙනෙක්ගේම පවුල් ජීවිතය තුළ ඔබ වහන්සේගේ ආත්මය නිදහස් කළ පියාණනි ඔවුන්ගේ ජීවිතය තුළ ඔබ වහන්සේම වැඩි වෙන්න ඔවුන්ගේ ජීවිතය තුළ ඔබ වහන්සේගේම බලය දැනෙන්න දැන් සලස්වන මැනව පියාණනි ඔවුන් ඉන්න නිවස බාර කරනවා. පියාණනි ඒ නිවස තුළ පවා ඔබගේ ආත්මය සැරිසරන්ට මේ දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන ඒ ආත්මයන් වහන්සේ නිවස තුළ සිටිනවා දැනෙන්න සැලැස්සුව මැනව. පියාණනි ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. අපට පිහිට වෙන ඔබ හැර වෙන රජතුමෙක් නෑ. අද දවසේ අපට උපකාර කරන හාලෙලූයා ගෞරව වේවා මහිමය වේවා මගේ දෙවියන් වහන්සේ. අද දවසේ උන්වහන්සේ සිටිනවා ඔබට උපකාර කරන්නට. ඔබගේ ජීවිතය සමහර අවස්ථාවල ඔබ කල්පනා කරනවා ඇති ජීවිතේ නැති කරගන්නට. ඔබ කල්පනා කරනවා ඇති මේ ණය බර නිසා මට ඔලුව උස්ස ගන්න බෑ. මම යට වෙලා මගේ ජීවිතේ එරෙනවා වගේ දැනෙනවා ඇති. අද සිටිනවා උන්වහන්සේ ඔබට උපකාර කරන්නට. මරණ සෙවන මිටියාවත මැදින් යන්නෙමි. නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක්නිසාද ඔබ මා සමගය. උන්වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබට උපකාර කරන්නට සිටිනවා. ඔබ යන එන මාර්ගය ආරක්ෂා කරන්නට උන්වහන්සේ සිටිනවා. මගේ සෙනෙවන්ත දරුවා දැරිය ඔබගේ ජීවිතේ බය වෙන්න එපා. ඔබගේ ජීවිතය තුළ ඔබ කැළඹෙන්න එපා. මෙන්න අදයි දවස දැනුයි පැය ඔබගේ හදවත ජේසුට විවෘත කරන්නට උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන්නට යනවා. උන්වහන්සේ සිටිනවා. ඔබ බය වෙන්න දෙයක් නෑ. කිසි උපද්‍රවයක් ඔබට ලංවන්නේ නෑ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කිසි උපද්‍රවයක් ඔබගේ දරුවන්ට ලංවන්නේ නෑ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද මේ වෙලාවේ උන්වහන්සේගේ සැනසෙල්ල උන්වහන්සේගේ සමාදානය ඔබ තුල නිදහස් වෙනවා. ඔබ තුල නිදහස් වෙනවා. ඔබගේ ජීවිතය උන්වහන්සේට විවෘත කරන්න මේ විවෘතත්වය තුල බලවත් දේ දැන් ඔබගේ ඇස් ඉදිරියේ වෙනවා. ඔබගේ ශරීරය තුල නිදහස් වෙනවා. ඒ බලය ස්වර්ගික ආලේපය ස්වර්ගික ගින්න ස්වර්ගික සැනසෙල්ල ඒ සමාදානය දැන් ඔබගේ ජීවිතය තුල නිදහස් වෙනවා. හාලෙලූයා 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 හාලෙලූයා. අපි ඉදිරියටම ගමන් කරමු මේ ආඥාවේ. ගීතාවලිය 23 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සඳහන් කරනවා. මාගේ සතුරන් ඉදිරියේ ඔබ මට කෑම මේසයක් පිළියෙල කරන සේක. මාගේ හිස තෙලින් ආලේප කළ සේක. මාගේ කුසලාන උතුරායයි. ආමෙන්. 6 වන පදයේ සඳහන් කරනවා. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහයෙහි වාසය කරන්නෙමි. හාලෙලූයා හාලෙලූයා. ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ. මහිමය දෙනවා මගේ දෙවි පියාණනි. හාලෙලූයා. අද මේ කාලය තුල උන්වහන්සේ බලවත් දෙයක් පිළියෙල කරනවා ඔබ වෙනුවෙන්. උන්වහන්සේ ඔබ වෙනුවෙන් ඔබගේ ජීවිතය තුල බලවත් පිබිදීමක් පිළියෙල කරනවා. අද විශ්වාස කරන්ට උන්වහන්සේට කරන්ට බැරි දෙයක් නෑ. උන්වහන්සේට සියල්ල පුළුවන්. මේ ලෝකය මවා පාලනය කරන දෙවියන් වහන්සේ අද ඔබ වෙනුවෙන් ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් බලවත් දේ පිළියෙල කරමින් පවතිනවා. ඔබ කිසි විටකවත් බය වෙන්න එපා. උන්වහන්සේගේම තෛලය තුලින්
ඔබව ආලේප කරන්ට යනවා. උන්වහන්සේගේම බලය තුලින් ඔබගේ ශරීරය මේ දැන් ස්පර්ශ කරන්ට යනවා. ඒ සර්ව බලධාරී ඒ ජීවමාන දෙවිඳුන් මේ දැන් ජීවමානව ඔබ දිහා බලාගෙන සිටිනවා. ඔබට උපකාර කරන්ට, ඔබගේ ජීවිතේ සැනසෙල්ල දෙන්න, ඔබගේ ජීවිතයේ සමාදානය දෙන්න උන්වහන්සේ බලවත් දේ කරන්ට යනවා. හාලෙලූයා. ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය අද මේ කාලේ ඔබ සියලු දෙනා තුලම නිදහස් වෙනවා. හාලෙලූයා. උන්වහන්සේ සැබවින්ම යහපත් දෙයක් ඔබ වෙනුවෙන් කරන්ට යනවා. ඔබගේ ඉදිරි ජීවිත, ඔබගේ ඉදිරි කාලය තුල උන්වහන්සේ බලවත් පිපිදීමක් කරන්ට යනවා. හාලෙලූයා. ඉදිරි කාලය දෙවිඳුන්ට බාර කරන්ට, ඉදිරි දවස් උන්වහන්සේට බාර කරන්ට, ජීවිතයේ සියලු දේ සාර්ථකත්වයට මුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම පමණයි. අද දවසේ ඔබ සමහර වෙලාවට කල්පනා කරනවා ඇති ඔබගේ ජීවිතය ඉදිරියේදී මොනවා වෙයිද? මේ යන විදියට අපේ ළමයි කොතන සිටීද? බය වෙන්න එපා. උන්වහන්සේ අපගේ ඉන්දේරානෝය අපට කිසි ඉඟයක් නොවන්නේය. ඔබගේ ජීවිතයේ ඉන්දේරා සර්ව බලධාරී, සර්ව පරාක්‍රම දෙවිඳුන් ඔබගේ ජීවිතයේ උතුරා යන ඒ ආශිර්වාදය දෙන්නේ මේ දෙවියන් වහන්සේම පමණයි. ඔබ විශ්වාස කරමින් මේ කාලය මේ යාඥාවලට හොඳට ඇහුම්කන් දෙන්න. බලවත් දේ ඔබගේ ජීවිතේ වෙනවා. ඔබගේ ජීවිතේ ඇදහිල්ල වැඩි වෙන්න යනවා. ඔබගේ ජීවිතේ බලවත් පිබිදීම දැන් පැමිණෙන්න යනවා. ඒ ජීවමාන දෙවිඳුන් ඔබ වෙනුවෙන් පිළියෙල කරන දේ ඉතා අනර්ගයි, ඉතා බලවන්තයි. විවෘත වෙන්න සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට හාලෙලූයා. ඔබගේ ජීවිතේ ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශය දැන් ඔබට දැනෙනවා. දෙවිඳුන්ගේ ස්පර්ශය ඔබගේ ජීවිතය තුල නිදහස් වෙනවා. රබක සන්දල රබෂන්දර බලරද බලම සන්දේරි බලමදියසු රබක දලම සන්තුල රොබොෂි කලබබරි බලම සන්දල රබබ මමරිකෝ රබබ මමම රේඛලමන්දෝ හalleluya. ගෞරව වේවා දෙවි පියාණනි. ඕ ජීවමානයි බලවන්තයි මේ අනර්ගෝ ගීතාවලිය 23 වන පරිච්ඡේදයේ ස්වාමිනී ඔබ වහන්සේ අග්‍රගණ්‍ය ලෙස ස්වාමිනී පොරොන්දු වෙනවා. ඔබ වහන්සේගේ දිව්‍යමය සැපයීම ඔබව එඬේරා කරගන්නා වූ මනුෂ්‍යයා කෙරෙහි නිදහස් කරන බව ස්වාමිනී මා ආඥා කරනවා. ස්වාමිනී මේ අසන්නා වූ සෑම කෙනෙක්ටම ඔබ වහන්සේව එඬේරා කරමින්, ඔබ වහන්සේ තුල ඔබව අනුගමනය කරමින් ඔබ පසුපස ගමන් කරන්නට ඒ මාවත් පිළියෙල කළ මැනව. ජීවමාන ජේසුනි ඔබගේ පසුපස ඒමට ඒ ඉඩ නොදෙන්නා වූ සියලු ජීවිතයේ බාධාවන්, සියලු ජීවිතයේ අවහිරතාවයන්, ඒ සියලු ජීවිතයේ අභියෝගයන් මේ මොහොතේදී ඔබගේ ශුද්ධ පාමුල තබනවා ස්වාමින් වහන්සේ. පියාණනි මේ අසන්නා වූ ඒ ජීවිතේ ඒ දැනෙන අසරණකම අඩුපාඩුව ස්වාමිනී ඒ දැනෙන්නා වූ ඒ ණය බර ඒ තිබෙන්නා වූ ඒ මානසික වියවුල්තාවය ඔබ වහන්සේ දැන් ඉවත් කළ මැනව. Amen. Yes Lord. ඔබ වහන්සේට පුළුවන් ස්වාමිනී මාර්ග විවෘත කරන්ට එදා රතු මූද දෙබෑ කරමින් ඒ මෝසෙස් ඇතුළු ඒ මනුෂ්‍යයන් ස්වාමිනී ඒ ඊශ්‍රායල් ජනතාව ඔබ තෝරාගෙන ස්වාමිනී ඉදිරියටම අරන් ගියා. පියාණනි මේ වෙලාවේ ඒ ණය බරට ඒ තිබෙන්නා වූ අවශ්‍යතාවයට විසඳුමක් නොපෙනුනත් ස්වාමිනී ඔබ හාස්කම නොසිතූ වෙලාවක කරන්නා වූ දෙවියන් වහන්සේ පියාණනි මේ ඇදහිල්ලෙන් අසන්නා වූ මේ ජීවිතය තුල දැන් ඔබ වහන්සේ බලවත් ලෙස මේ මොහොතේදී ක්‍රියා කළ මැනව ස්වාමිනී හිස්සේ සිට දෙපතුල දක්වා ඔබ වහන්සේට ස්වාමිනී මේ අසන්නා වූ ජීවිතය බාර කරනවා. ස්වාමිනී ඔහු යන්නා වූ ස්වාමිනී මේ ප්‍රශ්නය, මේ අමාරුකම, මේ ගැටලුව තුල ඔබ වහන්සේ දැන් ස්වාමිනී පිළිතුරක්
නියම කළ මැනව පිළිතුරක් නිදහස් කළ මැනව මක් නිසාද ස්වාමිනී ඔබගේ වචනේ පොරොන්දු වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ කිසි හිඟයක් නොතබන්නව දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ අපේ එඬේරා ඔබ යහපත් එඬේරා ඔබ යහපත් වූ බැටළු එඬේරා ඔරම සන්ටලරදියන් තලබා ස්වාමිනී මේ අසන්නව ජීවිතවල ස්වාමිනී මිනිසෙක් විසින් ස්වාමිනී ඔවුන්ට විරුද්ධව කර තිබෙන්නව සියලු දෙහි කැපිලි සියලු අනවින බන්ධන කොඩිවින වැලිපැන්නුම් ඉරිපැන්නුම් සියලු මලයාල ගුරුකම් සියලුම හදිහුනියම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ශ්‍රී නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ලේවල බලයෙන් දැන් මේ ජීවිතෙන් නිදහස් වන පිණිස ආඥා කරනවා මේ පවුල් වලට විරුද්ධව කර තිබෙන්නව නිවසට භූමියට ඒ කර තිබෙන්නව වින කර තිබෙන්නව අසාර්ථක වෙන්නට ස්වාමිනී පරාජය ලබන පිණිස ඒ දේවල් ලැබෙන්න තියෙන දේවල් වසා සිටින්නව ඒ අන්ධකාර බලවේග අඳුරු බලකොටු යක්ෂයාගේ බලකොටු දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ ශ්‍රී නාමයෙන් ඒ කල්වාරිය සිඳහුළු ඒ ලේවල බලය කරුණු කොටගෙන ඉවත් වේවා සම්පූර්ණයෙන්ම නිදහස් කරන පිණිස දැන් ඔබගේ ශුද්ධ ලේවලින් ස්වාමිනී මේ අසන්නව ජීවිතය තුළ ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ඕ රමශි කලබලමන්තෝල රදියන්ටල මලකන්තල රදියන්තෝ ඔබගේ ශුද්ධ ලේවල බලයෙන් ස්වාමිනී ඔවුනින් දිවස් ව්‍යාපාර භාර කරනවා ඒ 4 කොන 8 කොන දැන් ඔබගේ ලේයින් වසා ගන්නට ඔවුන් කරන්නව ව්‍යාපාර රැකියා තුල ඒ ආදායම් මාර්ග ඔබ වහන්සේ සුරක්ෂිත කළ මැනව ඒ ආදායම් මාර්ග වැඩි වෙන්න සලස්ව මැනව ස්වාමිනී ඔවුන්ගේ පසුම්බියට ආශිර්වාද කළ මැනව ඔවුන් යන්නව ඒ ආර්ථික අමාරුකම් ගැටලු අභියෝගයන් අපහසුතාවයන් දුර වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ගීතාවලිය 23 පරිච්ඡේදයේ පොරොන්දු වෙන්නව ඒ සියලු පොරොන්දු වල ආශිර්වාදය නිදහස් කරන මේ ජීවිත මැද්දේ ස්වාමිනී ඕ රමසන්තෝ ඔබ බලවත් ලෙස මේ ඇදහිල්ලෙන්ම විශ්වාස කරන්ට උන්වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දෙයක් කරන මේ මොහොතේ ඔබ මේ අසන්නේ හම්බෙන්නේ නොවේ ආමේන් උන්වහන්සේ පෙර නියම කරගත් නිසා තමයි ඔබ මේ යාඥාව අසන්නේ ඔබ විශේෂිතයි ඔබ යම් දෙයකට අසාර්ථක වෙලා තිබෙනවා නම් ඒ ඇදහිල්ලෙන් පටන් ගන්නට උන්වහන්සේ අතගසනවා ඔබ යම් දෙයක් කරන්නට සැලසුම් කර තිබේ නම් උන්වහන්සේගේ ශ්‍රී නාමය කියා ඔබ එය ආරම්භ කරන්නට උන්වහන්සේ ඔබට සාර්ථකත්වයෙන් නිදහස් කරනවා කිසිම වෙලාවක ඔබ තැති ගන්නට එපා උන්වහන්සේ ඔබ සමග සිටින්නා වූ ඔබව තනි නොකරන්නා වූ දෙවියන් වහන්සේ එන්ඩේලා කිසි කලෙකත් ඔවුන්ගේ බැටළුවන්ව දමා යන්නේ නැහැ. ඒ යහපත් බැටළු එන්ඩේලා ඔබ වෙනුවෙන් ජීවිතය පුද කරලා අවසන්. ඔබ වෙනුවෙන් කුරුසයට ගොස් අවසන්. ඔබ වෙනුවෙන් ඒ ශ්‍රී ලේවල බලයෙන් ඔබව මිලදීගෙන අවසන්. එසේනම් මේ දවසේදී ඔබ විශ්වාස කරන්ට උන්වහන්සේ ඔබට සපයනවා. ඔබේ අවශ්‍යතාවය ඔබේ උවමනාව උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ දැකලා ඉවරයි. උන්වහන්සේ ඔබට උත්තර දීලා ඉවරයි. හාලෙලූයා ප්‍රශංසා වේවා. හාලෙලූයා ගෞරව වේවා මහිමය වේවා මගේ දෙවියන් වහන්සේ. අපි හැමෝම ඇස් දෙක වහගෙන ඉන්න මේ අනර්ග කාලය තුල අපි මේ කාලයේ දෙවියන් වහන්සේටම බාර කරමු. උන්වහන්සේ අද දවස තුල ඔබගේ ජීවිතය තුල බලවත් දෙයක් කරන්නට යනවා. උන්වහන්සේ අපගේ දේරානෝය අපට කිසි ගයක් නොවන්නේය. අද දවස තුල අපි උන්වහන්සේගේ අභිමුඛය තුල ඉන්න විට අපට පුළුවන් වෙනවා උන්වහන්සේව අනුගමනය කරන්නට. ඒ වගේම සදා කාලයටම උන්වහන්සේගේ ගෘහයේ අපි හැමෝටම පුළුවන් වෙනවා වාසය කරන්නට. අපි හැමෝගේම ජීවිතය දෙවිඳුන්ට අපි බාර කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන ජීවමාන මහෝත්තම දෙවි පියාණනි මේ අනර්ග කාලය නිසා අපි ඔබට ස්තුති කරනවා. මගේ දෙවියන් වහන්සේ ඔබයි අපට සපයන්නේ ඔබයි අපගේ ජීවිතයේ සියලු දේම දකින්නේ. අද මේ වෙලාවේ මේ යාඥාව කරන කොටගෙන මේ වචන අසන්නා වූ හැම දරුවෙක් තුළම ජේසුනේ ඔබගේ සතුට සමාදානය ආශිර්වාදය මඟ පෙන්වීම මේ දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේම ස්වාමිනේ සියලු දේම ලබන්නට මේ දරුවන්ට උපකාර කළ මැනව. ආමේන්. මේ දරුවන්ට විරුද්ධව එන්නා වූ ඒ සියලුම අන්ධකාර බලවේග
පරම්පරා ශාප පරම්පරා රෝග ඒ සියලුම දෝෂ අනවිඩ බද්ධන කොඩිනින අද යේසුස් වහන්සේගේම නාමයෙන් අපි බැඳ දුරු කරනවා. දැන් ස්වාමිනී මේ දරුවන්ගේ ජීවිතය තුළ බලවත් පිපිදීමක් බලවත් ආශිර්වාදයක් පියාණනි අද මේ දැන් ඔබ වහන්සේම නිදහස් කර ඔබගේ බලය ලබන්ට මේ දරුවන්ට උපකාර කළ මැනව පියාණනි මේ යාඥාව කරන කොටගෙන ජීවිත ජයග්‍රහණ ලබන්ට මේ දරුවන්ට උපකාර කළ මැනව මේ යාඥාව කරන කොටගෙන මේ දරුවන්ගේ ඇදහිල්ල වැඩි කළ මැනව මේ දරුවන්ගේ පිපාසිතව සිත මේ දරුවන්ගේ පිපාස සිත ඔබ වහන්සේම පිරෙව්ව මැනව දැන් මේ සියලු දෙනාගේම ජීවිත අපි ඔබට බාර කරනවා මේ අනර්ග දරුවන්වත් මේ දරුවන්ගේ පවුල් ජීවිතත් අපි ඔබට බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේම ඉඳේ රොබෙමින් බලවත් දේ මේ ජීවිත තුලත් මේ පවුල තුලත් කළ මැනව සියලු ගෞරවයද සියලු මහිමයද සියලු ප්‍රශංසාවද ඔබගේම පාද පාමුල තබනවා නාසරිති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ ජීවමාන නාමයෙන් ආමේන් 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 මේ වගේ තවත් බලවත් යාඥාවන් නිතර ඇසීමට සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ඔබ දන්න ඔබේ පවුලේ ඔබේ ආදරණීයන් සමග මේ යාඥාව ෂෙයා කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා සුබ දවසක් උන්වහන්සේ ඔබ සමග සිටිනවා ඔබේ එඩේර උන්වහන්සේ ඔබේ ජීවිතයට ඔබේ පවුල් ජීවිතයට උන්වහන්සේ එඩේර ලෙස සිටිමින් බලවත් දේ ඔබේ ජීවිත මැද්දේ කරන්නට යනවා ජේසු පිටයි ඔබ සැමට ජේසු පිටයි